බස් එකේ තමයි මගේ ගමන යන්න වෙන්නේ. ගෙදර ගාවේ ඉඳලා ටික දුරක් යන්න ඕනේ මේන් රෝඩ් එකට. ඉක්මනින්ම යමු අපි. මම පාරට යද්දිම ඔන්න ඉතින් බස් එකක් මට නතර කරගන්න පුළුවන් වුණා. මොකද මට මේ වෙද්දිත් පරක්කු වෙලා තිබුණේ බස් එකේ. හැබැයි ෂීට්ස් නම් තිබුණේ නැහැ මට වාඩි වෙන්න. මම ඔයාලත් එක්ක මේ වීඩියෝ එක ෂෙයා කරගන්න නිසාම හිටගෙන හිටියට පොඩි වීඩියෝ ක්ලිප් එකක් ගත්තා. කීප දෙනෙක් ඉතින් මගේ දිහා කන්න වගේ බලාගෙන ඉන්නවා. කමක් නෑ ළමයි, මම වැරද්දක් කරන්නේ නැහනේ. ඔන්න දැන් නම් මං ආවේ කුරුණෑගල ටවුන් එකට. මෙතන ඉඳලා පිග්මි එකක වගේ තමයි මට සැලෝන් එක තියෙන තැනට යන්න වෙන්නේ. මගේ ෆස්ට් ස්ටොප් එක සැලෝන් එක. අද මම ගෙදර යද්දී නාගෙන යන්න වේද මන්ද ළමයි පොඩ්ඩක් වහින ගතියකුත් තියෙනවා. මම ෆස්ට් ටයිම් තමා මේ විදියට සෝලෝ ඩේට් එකක් ඔයාලත් එක්ක ෂෙයා කරගන්නේ. ඔයාලත් මේ වගේ සෝලෝ ඩේට් එකක් එහෙම යනවද? මම කියන්නේ අපි සෝලෝ ඩේට් එකක් යද්දී හැම වෙලේම ස්කින් කෙයා, ඊට අමතරව හෙයා කෙයා මේ වගේ දේවල් වලට විතරක්ම වෙන් කරන දවසක් නෙමෙයි සෝලෝ ඩේට් එකක් කියන්නේ. ඒක එක එක්කෙනාට වෙනස් වෙනවා. බට් මම අද මේ සෝලෝ ඩේට් එකේදී මට කරගන්න ඕන වෙලා තිබෙන වැඩ ටිකක් තමයි කරගන්නේ. මුළු මාසයක් පුරාවටම අපිට තියෙන කාලේ එක එක දේවල් වලට වියදම් කරද්දී අපි එකම එක දවසක් හරි අපිට ගොඩාක් ආදරණීය විදිහට ඉන්න try කරනවා නම් ඒක ගොඩාක් දැනෙනවා ළමයි අපිට. මොකද අපි අපිව සතුටු කරන්නත් වෙනම කාලයක් ගන්නවා කියන හැඟීම මාරයි. ඉතින් අද නම් මගේ සෝලෝ ඩේට් එකේ ගොඩාක් දේවල් තියෙන මගේ ස්කින් කෙයා, හෙයා කෙයා සම්බන්ධව. නමුත් මං ඉස්සරහට ගේන vlog වලදී ඔයාලට මතක් කරන්නම්, ෂෙයා කරන්නම් මගේ සෝලෝ ඩේට්ස් කොහොමද වෙන්නේ කියලා. අද මං ආවේ මම ගොඩාක් හිතවත් අක්කා කෙනෙක්ගේ සැලෝන් එකට. ඉතින් සැලෝන් වෝක් තමා එයාගේ සැලෝන් එකේ නම. ඔයාලටත් ඕනනම් ඕනෙම දෙයක් බය නැතුව මේ අක්කලාට කියලා කරගන්න පුළුවන්. මගේ හෙයා එකේ වැඩ ටික ඉවරයි. මගේ හෙයා එකේ වැඩ කටයුතු වෙන අතරතුරේම අක්කයි මයි දෙන්නම කාලා තිබුණේ නෑ. ඒ නිසා අපි දෙන්නම ළඟ තියෙන කඩේකින් ෂෝටීස් වගේක් ගෙනල්ලා කෑවා. ඊට පස්සේ මම ක්ලීන් අප් එකකට තමයි ගියේ. ක්ලීන් අප් එකේ හැම සෙෂන් එකක්ම මට වීඩියෝ කරගන්න බැරි වුණා. ඉතින් පුළුවන් දේවල් තමයි මම ඔයාලත් එක්ක ෂෙයා කරගත්තේ. සාමාන්‍යයෙන් හොඳ ක්ලීන් අප් එකක් දැම්මහම මට ක්ලීන් අප් එක ඉවර වෙද්දිම ඒකේ රිසල්ට් දකින්න ලැබෙනවා. ඉතින් අද නම් මට ක්ලීන් අප් එකක් කරාම හොඳටම ඇති කියලා හිතුණා ෆේෂියල් එකකට යන්නේ නැතුව. ඒ නිසා තමයි මම ක්ලීන් අප් එකක් දාන්න හිතුවේ. මේ වෙද්දි නම් සැලෝන් එකෙන් මට කරගන්න ඕන වැඩ ටික කරගෙන ඉවරයි. දැන් තියෙන්නේ මගේ සෙකන්ඩ් ස්ටොප් එකට යන්න. අද මම කොණ්ඩෙ චුට්ටක් වෙනස් කරා. ඕම් බලන්නකො ළමයි කවද මට හම්බ වෙන්නේ කියලා. අපේ නංගිත් අද ටවුන් යනවා කියලා මට කෝල් කරා. ඉතින් මම සෝලෝ ඩේට් එකක් තමයි යන්න ආවේ. හැබැයි ඉතින් එයා ටවුන් යනවා කිව්ව නිසා මම ඔන්න එයාවත් එතනින්ම ජොයින් කරගෙන ආපහු ටවුන් එකට තමයි මේ යන්න හදන්නේ. මගේ YouTube channel එක මේ බලන වෙලාවේ ඔයාලා subscribe කරලා නැත්නම් ඉක්මනින්ම subscribe කරලා තියාගන්න. අමතක කරන්න එපා. මගේ second stop එක උනේ ශ්‍රියානි dress point එක. මොකද මට ශ්‍රියානි එකට යන්න ලොකු උවමනාවක් තිබුණා. අපිට 1st of January සාරි තමයි අඳින්න තියෙන්නේ ඔෆිස් එකට. ඉතින් මම මීට කලින් සාරි සැඳගෙන ජොබ් එකක් කරලා නැති නිසා මට සිද්ධ වුණා සාරි එකට ඕන කරන බඩු කීපයක් ගන්න. අද ශ්‍රියානීගේ ලොකු සෙනගක් හිටියා. ඊය එන්ඩ් එකත් එක්ක ගොඩක් කට්ටිය shopping කරන්න ඇවිල්ලා මම හිතන්නේ. ළඟින් ඉතින් මම සමාවෙල්ලනවා මගේ සෝලෝ ඩේට් එක සම්පූර්ණයෙන්ම ඉවර කරගන්න බැරි වුණාට ඔයාලත් එක්ක ආයෙත් එනකම් ගිහින් එන්නම්.